අයිබෝවන් අද අපි දෙවෙනි ඇසින් කතා කරන්නට සූදානම් වන්නේ ඔබට මා මුලදී මේ දෙවෙනි ඇසින් ග්‍රහතාරකා පිළිබඳ විශාල විස්තර ටිකක් මම මුලදී කිව්වා. ඒ වගේම අදත් මා ලෑස්ති වන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඔබ මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා මේ ලග්න පිළිබඳව විස්තර මම සම්පූර්ණ දෙවෙනි ඇසින් එළි දැක්වුවා. අද අපි කතා කරන්නේ වෘශ්චික ලග්නය. මේ වෘශ්චික ලග්නය පිළිබඳ කතා කිරීමේදී මම හිතනවා මේ ඇසි දිසි මේ මාධ්‍ය දෙකෙන්ම බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමයි මේ ලග්න පිළිබඳ සවිස්තර. විශේෂයෙන්ම වෘශ්චික ලග්නය කියන්නේ වෘශ්චික ලග්නයේ සංකේතය වන්නේ ගෝනුස්සා. මේ සමහරව හිතනවා මේ ගෝනුසෙක්ද මේ ලග්නේ කියලා. ගෝනුසෙක් නෙවෙයි. මේ අහස් සිතීමේ තරුවල් 32ක් හෝ 38ක් වගේ පරාසයක් තුළ හැදෙන ආලෝක කදම්බයකින් තමයි මේ වෘශ්චික ලග්නේ හැදිලා තියෙන්නේ. එතකොට තරුවල් පායන නිසා තරුවල් වල ආකෘතියකින් තමයි මේ වෘශ්චික ලග්නේ කුළු ගැන්වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු වෘශ්චික ලග්නයට අතින් එමත්නම් වෘෂභ ලග්න හිමියන්ගේ චරිත කලාපය පිළිබඳව විශේෂයෙන්ම නිර්භීතයි, එදිතරයි, ධෛර්ය සම්පන්න, දයාව, ආදරය, කරුණාව හා ස්ථාවර වශයෙන් දිලන මනසක් තියෙනවා. සමහර අවස්ථාවලදී තමා ගන්නා තීරණ කිසි කෙනෙකුට යටත් නොවී ගන්න තීරණ වලට එන්නට පුළුවනි. නිරන්තරයෙන්ම මුහුණ දෙන සුළු යම් දුෂ්කරතාවයන් ජය ගන්නා ලග්නයක් බවට පත් වෙනවා. කිසිදු වැඩ කටයුත්තකට එහෙම නැත්නම් ඒ වැඩ කටයුත්තේ අවසාන වන තෙක් ඒ කාර්යයේදී සිටිනවා. පසු බසින්නේ නැහැ. ක්‍රියා කිරීමේ ශක්තිය තියෙනවා. අන්‍යයන් ගැන සැලකිලිමත් වන්නේ ඊටම බුද්ධිමත් වේ. වෘශ්චික ලග්නකරුවන් හැමෝම කියන දෙයට අහුම්කම් නොදී තමාගේ ස්ථාවරයක සිටින බුද්ධිමත් පුද්ගලයෙක් බවට ජෝතිෂය දක්වලා තියෙනවා. ඉතේම අනුන්ගේ වැරදි නොසොයන තමන්ගේ වැරදි තමන් හොයාගෙන ඉදිරියට යාමට වෘශ්චික ලග්නකරුවා නිතරම වෑයම් කරන කෙනෙක්. මේ මා කියන්නේ ජෝතිෂය පිළිබඳ පූර්වාචාර්යවරුන් නැත්නම් ඍෂිවරුන් ගෙනාපු මතයක්. අපිට වෙනස් කරන්න බෑ මේ හිතු විදියට මේ ලග්නවල යම් කරුණු කාරණා. එදා ඒ ඍෂිවරු මේ ලෝකයේ සත්‍යයන් පිළිබඳ ගවේෂණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ලග්න 12 පිළිබඳ අපූර්ව විස්තර දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මම මේ කතා කරන්නේ. වෘශ්චික ලග්න කරුවා ගණිතයට තම දක්ෂයි. දැන් මේ ගණිත ලෝකෙට හඳුන්වලා දුන්නේ මේ පයිතගොරස් කියන විද්‍යාඥයා. එකතු කිරීම, වැඩි කිරීම, අඩු කිරීම, බෙදීම. මේ ක්‍රම 4 ඊටම පහසුයි. නමුත් ඔබ හැමෝම දන්න කාරණයක් තමයි මේ ගණන් හදන්න බැරිකම. ගණන් හදන්න බැරිකම කියන්නේ අනික් විෂයන්ට කල්පනා කරන්න වෙනවා. ගණිතමය වලදී සියුම් කල්පනාවකින් මේ ක්‍රම 4 ක්‍රමානුකූලව හසුරවන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ගණිතයේ දක්ෂ වෙනවා. විශේෂයෙන්ම අපේ සිංහලයන් අතර මේකට දක්ෂ වුණේ නැති වුණාට දමිළ ජාතීන් හරිම දක්ෂයි මේ ගණන් වලට. මොකද ඒ කුඩා කාලේ ඉඳලම චක්‍රේ පාඩම් කරගන්නවා. ඒ වගේම දෙමාපියන් විසින් ඒකට පිළිවෙලක් සකස් කරනවා. ඉතින් මම මෙතෙන්දී කතා කරන්න යන්නේ දෙමාපියන්ගේ යම් දුර්වලකම් තියෙනවා. ළමයා ගණිතයට දක්ෂ නැත්නම් ඒ ළමයාට තරවටු කිරීම, බැනවැදීම, කෝපාග්නියෙන් කතා කිරීම වගේ දේවල් වලින් තවත් ඒ බුද්ධිය මොට්ට වෙනවා. ඒ නිසා ගණිතය සීනි බෝලයක් වගේ රසවත් වෙන විදිහට උපදෙස් දීලා ක්‍රියා කරන්නට පුළුවන් නම් කොච්චර හොඳද? ඉතින් මම විශේෂ වශයෙන් කතා කරන්නට යන්නේ මේ වෘෂභ ලග්නකරුවන්, වෘශ්චික ලග්නකරුවන් තමන් ගන්නා තීරණ ගැන ඊටාම ඉහළින්ම පිළිගන්න අතර අන්‍යයන්ට පහදා දීමේ නැත්නම් වටහා දීමේ පූර්ණ ශක්තියක් තියෙනවා. වයස 31 දී ජීවිතේ පටන් ගන්නවා. වයස අවුරුදු 53 විතර වෙනකොට මේ වෘශ්චික ලග්නකරුවා විශේෂ ජයග්‍රහණයක් කරගෙන ජීවිතයේ ගමන් මඟ ඔහු විසින්ම සකස් කර ගන්නවා. අනිත් එක ජීවිතය ගෙන යාමට
ඒ සටන් කරන අතර නිවහල් මානසිකත්වයක්ද තියෙන බව හොඳින්ම පේනවා. පොරොන්දු ගැන විශ්වාසය නොතබනවා. සමහර විට සුවලක්න කරුවා සමාජයේ අමතක නොවන ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට හරිම රුචිකත්වයක් දක්වනවා. නායකත්වය ඔබ සතු ස්වාභාවික ගුණයකි. ඒ වගේම ලග්නාධිපතියා කුජ. දැන් කුජයට ගහලා තියෙන ලේබලේ වැරදි. ඇත්තටම හුඟක් දෙනෙක් කියනවා මේ අඟහරු කිව්වම බය වෙනවා. අඟහරු විතරක් නෙමෙයි සෙනසුරු රාහු වගේ අයටත් මේ ග්‍රහයින්ටත් ගහලා තියෙනවා ලේබලයක්. ඒගොල්ලන්ගෙන් කිසිම දෙයක් කරන්න බෑ කියලා. ඇත්තම කියන්නේ තනිකර මිත්‍යාවක්. මේ කුජ ලේ හදනවා නම් ලේ වලින් මෞක්‍රි හදනවා නම් මොකද්ද මේ ගහලා තියෙන ලේබලේ තේරුම? අනිත් එක අපි හිතන්නට ඕන මේ ලේව හදන්න පුළුවන් ශක්තියක් කුජට තියෙනවා නම් ඇයි මිනිහෙකුට නරක වෙන්නේ කුජ? කුජ වෙලා තියෙන්නේ කුජ චණ්ඩියේ කැටියට, දාමරිකේ කැටියට හංවඩු ගහලා තිනවා. මේ හංවඩු ඔස්සේ අපි හිතන එක වැරදි. අනිත් එක වෘශ්චික ලග්න කරුවා ඒ වගේම ඒ වෘශ්චික ලග්න කරුවාට අයත් මේ කුජගෙන් ඊටාම හොඳට වැඩ ගන්න කෙනෙක්. දේශපාලනය එහෙම නැත්නම් හමුදාව වගේ දේවල් වලට විශේෂයෙන්ම අවුරුදු 24 විතර වෙනකොට අංක ගණිතයට ඊටාම දක්ෂ වෙනවා. මා සොයාගත් ආකාරයේ හැටියට ගණකාධිකාරීවරුන් බැංකු නිලධාරීන් සහ බැංකුව පිළිබඳ බොහෝ දෙනෙක් වෘශ්චික ලග්න කරුවන් ඉන්න බව හොඳටම දන්න දෙයක්. වයස අවුරුදු 45න් පස්සේ අර මා කිව්වා වගේ උසස් සමාජ තලයක් ස්ථාවරව අත්පත් කරගන්නවා. ඒ වගේම පවුලේ යම් යම් වැඩ කටයුතු වලදී ස්වාමි පුරුෂයා හෝ භාර්යාව වශයෙන් වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ඕනම කටයුත්තකට නොපසුබටව ඉදිරිපත් වෙනවා. ඒ වගේම පවුලේ දියුණුව සඳහා වෘශ්චික ලග්න කරුවා අතිශයින්ම උත්සාහ කරන අතර ධනය හා සම්පත් පිළිබඳ ලැබීමේදී සමහර විට උත්සාහයෙන් මුදල් හොයා ගන්න අතරම ලැබීම් කාරක ධනයක් ලැබෙනමවත් කුජ විශේෂයෙන්ම 11 කියන්නේ ආයස්ථානය. ආයස්ථානයේ කෙනෙකුගේ බලවත් කුජය ඉන්නවා නම් ඒ වගේම චන්ද්‍රයා හොඳ වෙන්න ඕන. චන්ද්‍රයා හොඳ වෙන්න ඕන කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර චන්ද්‍රයා ස්වක්ෂේත්‍රව උච්ච ක්ෂේත්‍රව නැත්නම් බලවත් ඉන්නොත් නම් සියලුම දෝෂ භංග වෙනවා. මේ එක ග්‍රහයක අල්ලගෙන කෑ ගහන එක අපි වැරදි. සමස්ත ග්‍රහයින්ගේම හැසිරීම් රටාව පිළිබඳව අපි බලන්නට ඕන. අපි හුඟක් පුරුදු වෙලා තියෙන්නේ කේන්ද්‍රය බලලා කේන්ද්‍රයේ අධිපතියා කොහෙද ඉන්නේ? ඒ අධිපතියා බැරිලාකත් 7 හෝ 8 ඉන්නවනම් 7 විවාහයේ පවත්වාගෙන යන මේක මහත් තනිකරම සම්පූර්ණ වැරදි තීරණයක්. මේ එක කොටුවක කරුණු 40කට වැඩි තියෙනවා. මම හොයාගෙන තියෙනවා. මේ අවුරුදු 80ක් 90ක් විතර කාලය තුල මේක කරුණක් නෙවෙයි. මේක කරුණු 40කට වැඩි ගණනාවක් එක කොටුවක තියෙනවා. අපි මේක බොහොම ප්‍රවේශයෙන් පරිහරණය කරන්න වෙනවා. අපි ප්‍රවේශයෙන් මේක හොයාගන්න වෙනවා. සමාජයේ අමතක නොවන ප්‍රතිරූපයක් ගොඩනැගීමට වෘශ්චික ලග්න කරුවා විශාල වශයෙන් අපගත වෙනවා. ඒ වගේම වෘශ්චික ලග්න කරුවන් ලෝකයේ බොහෝ ජයග්‍රාහකයන් හැටියට වැඩ කළා. මා දන්නා හැටියට එකතු කරන ලද බතපත අනුව ඉන්දිරා ගාන්ධි, ජවහර්ලාල් නේරු, රිචඩ් බර්ටන්, පිකාසෝ කියන්නේ ලෝකයේ හිටිය ශ්‍රේෂ්ඨම චිත්‍ර ශිල්පියා, චාල්ස් ඩිගොල්, රොක් හඩ්සන්, මාටින් ලූතර් කිං. මේ බලන්න මේ පුද්ගලයෝ කොච්චර දක්ෂ පුද්ගලයන්ද කියලා. එතකොට මේ පිකාසෝ කියන්නේ ලෝකයේ හිටිය ගෝර්නිකා කියන මහා ප්‍රබලම චිත්‍රයන්ද පිකාසෝ. ඒ වගේම ජවහර්ලාල් නේරු ඉන්දියාවේ හිටිය අග්‍රාමාත්‍යවරයා ඊටම බල සම්පන්න පුද්ගලෙක්. අනිත් එක රිචඩ් බර්ටන්, ඉන්දිරා ගාන්ධි, චාල්ස් ඩිගොල්, රොක් හඩ්සන්, දැන් මේ මාටින් ලූතර් කිං මේ සාමය සඳහා ලෝකයට වැඩපිළිවෙලක් ගෙනිච්ච ඊටම ශක්තිමත්ම පුද්ගලෙක්. ඒ නිසා මා මෙතනින් අවසන් කරනවා වෘශ්චික ලග්න කරුවන් පිළිබඳව. වෘශ්චික ලග්න ඔබ වෘශ්චික ලග්න කරුවෙක් නම් ඔබ මේ කතාවට සමන් දුන්නා නම් ඔබට තේරෙනවා ඇති මගේ ලග්නය නිසා මට යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ මම කියන කතාව එක පාඩම් පිළිගන්නේ නැතුව බුද්ධිමත්ව තීරණයක් අරගෙන ඔබ වෘශ්චික ලග්න කරුවෙක් නම් අදම ඔබ වැඩ කටයුතු පටන් ගන්න. ඔබේ දරුවෙක් වෘශ්චික ලග්න කරුවෙක් නම් ඒ දරුවාව සරසවියට යවන්නට වැඩ කටයුතු කරන්නට මේක ඉනිමකක් කරගන්න. ඒ නිසා මේ එක එක්කෙනා ගැන විශ්වාසය තැබීම හෝ
එක එක්කෙනා ගැන කියන කතාවලට අවනත වී අපේ ජීවිතය හැඩගස්ස ගන්නේ නැතුව අයාලේ යන්න යනවද කියන එක ගැන අපි බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. ඒ නිසා මා ඔබට ආශිර්වාද පතනවා. ඔබ සිගලග්නකාරයෙක් නම් මා මේ කිව්ව ක්‍රියාවට අනුගත වන්න ආයුබෝවන්.